තවත් අලුත් ඵලදායී දවසක ආරම්භයක්. අද උදෙන්ම නැගිටලා මම ටිකක් කන්න ආස කෑමක් හදාගන්න මම හිතුවා. මේ තියෙන්නේ වැව් මාළුනේ. වැව් මාළු උයලා කනවට වඩා මම කැමති බෙදලා කන්න. ඉතින් මම වැව් මාළුත් බෙදගෙන මගේ උදේ කෑම එක මේ විදිහට ලෑස්ති කරගත්තා. ඉතින් මට මේ දවස්වල පොඩ්ඩක් විතර බඩ දැවිල්ලක් තියෙනවා. ඉතින් ඒ නිසා මම කසකස ඇයට වතුරට දාලා බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මම අද උදෙන්ම ඔන්න මේ හදන්නෙත් මගේ ඒ විදිහට වතුර එක හදාගන්න. මම ඉතින් මගෙම කියලා පුංචි බිස්නස් එකක් කරන්න පටන් අරන් ඉන්නවනේ. ඉතින් අද උදෙන්ම උදේ පාන්දර ගත්ත වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මං උදෙන්ම අද වැඩ පටන් ගත්තා මගේ බිස්නස් එකේ වැඩ ටික. මට හම්බුන ඕඩර් එකක් මේ ලස්සනට මහන ගමන් තමයි මම මේ ඉන්නේ. උදෙන්ම ඉතින් මං කරන්නේ කැමතිම දෙයකින් දවස පටන් ගන්නවා කියන්නේ මට නම් ඇත්තටම හරිම ආශිර්වාදයක් මුළු දවසම. ඔන්න ඉතින් මේ තියෙන්නේ අද මට ලැබුණ පුංචි මුදලක් මගේ බිස්නස් එකේ. ඉතින් මෙහෙම දකිනකොට නම් ඇත්තටම මට ගොඩක් සතුටුයි. පුංචි මුදලක් ලැබුණා වුණත් ඇත්තටම මට මේ ඉන්න තත්ත්වෙත් එක්ක මට මේ ලැබෙන මුදල් ටික ඇත්තටම ගොඩාරියක් වටිනවා. මොකද තාම මම බිස්නස් එක පුංචිවටනේ පටන් අරන් යන්නේ. ඉතින් අපේ තාත්තා අද උදෙන්ම අපේ ගමේ මාමා කෙනෙක්ගේ ගෙදරකින් මෙන්න මේ විදිහට අපිට ඇඹිල්ල වගේක් හදාගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් මමත් හදපු අපේ ගෙදර තියෙන ඇඹිල්ල පැලයක් තියෙනවා. ඒක ඉතින් මේ විදිහට තමයි දැනට තියෙන්නේ. එයාගෙත් දැන් පුංචි ගෙඩි හැදිලා තියෙනවා. මේවට කියන්නේ මල්බෙරි කියලානේ. ඒ වුණාට අපේ පැත්තේ කට්ටිය මේවට කියන්නේ ඇඹිල්ල කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ පළාත්වලත් මේවට කියන්නේ වෙනම නම් જાතියක්ද? පළාතෙන් පළාතට කතා කරන භාෂාවෙන් නම් පුංචි වෙනස්කම් තියෙනවනේ. ඉතින් ඒ වගේ මේ පළතුරටත් කියන නම් වෙනස් නම් තියෙනවා නම් පුංචි කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඔන්න ඉතින් බලන්නකෝ ඊට පස්සේ අපේ මෙදුලේ හිටිය පුංචි දෙමළච්ච පැටියෙක් බිමට වැටිලා. ඉතින් අපේ ප්‍රින්සියාව රැකගෙන හිටියා. අවසානයේ කොහොම හරි අපිව බේරගත්තා. අපේ ගමේ මංගල්‍ය තියෙනවා. කන්නයක් ඉවර වෙලා ගන්න අලුත් හාල් වලින් පුල්ලෑරුමුත්තට කිරිබත් හදලා පුල්ලෑරුමුත්තව වඳින්න තමයි මේ විදිහට හදන්නේ. අපේ පැත්තේ ඉතින් අපි කරන පුංචි ගවිතැනකින් උනත් ලබන ආදායමේ මුල් කොටස බුදු පියාණන් වහන්සේට පස්සේ පුල්ලෑරුමුත්තට තමයි පූජා කරන්නේ. ඔන්න ඉතින් අපි හාහා පොරා කියලා අලුත් කන්නයක ගවිතැන් කටයුතු පටන් ගන්න තමයි මේ විදිහට හදන්නේ. ඉතින් හස්බන්ඩ්යි මමයි මීට කලින් ගොවිතැන් කරලා නෑ. ඉතින් අපි දෙන්න හිතුවා මේ පාර අපේ අම්මලාගේ හේනෙන් අපිට හම්බෙන කොටස අපි දෙන්නගේ මහන්සියෙන්ම වවන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්න ඇත්තටම මුකුත්ම ගොවිතැන් ගැන දන්නේ නෑ හරියට. ඒ වුණාට අම්මලාගෙන් උදව් අරගෙන අපි දෙන්න මේ පාර අපේ වැඩ ටික කරන්න හරිම ආසාවෙන් පටන් ගත්තා. ඉතින් අපි අම්මත් එක්ක මුලින්ම හේනට ගියා. අම්මා අපිට කියලා දුන්නා මේ විදියට මේ දේවල් කරන්න කියලා. ඉතින් අම්මයි හස්බන්ඩ්යි එකතු වෙලා මේ විදියට අද අපේ හේනේ කොටසක් සුද්ධ කරා. ඉතින් හේනේ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදියට වැවිලා තියෙන පුංචි පඳුරු ටික කපලා අයින් කරන එක. ඉතින් හේන හොඳටම මේ වේලිලා තියෙන්නේ. ලොකුවට ගස් කලන්නේ නැහැ. මොකද අම්මලා කලින් පාර තල හැදුවා. තල හදපු නිසා ලොකුවට බැද්ද පැලවෙලා නැහැ. ඉතින් ඔන්න මේ වගේ පුංචි අකර තැබ්බත් ඉතින් මේ වෙලාවේදී වුණා. ඒවා ඉතින් සාමාන්‍ය දේවල්නේ. පරිස්සමට මේ වැඩ ටික කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපේ වැටේ තියෙන පඳුරු වලට අපි ගින්දරක් තිබ්බා. ඉතින් අපි අද දවසේ වැඩ ටික ওই විදිහට ඉවර කරා. එන ගමන් ඉතින් අපිට දම ගහකුත් හම්බුණා. දම ටිකකුත් කඩාගෙන අපි අද ඔන්න ඔය විදිහට ගෙදර ආවා. මේ තියෙන්නේ ඉතින් අලුත් දවසක්. අද හස්බන්ඩ්යි මටයි පුංචි එක්සෑම් එකක් තිබුණා. ඉතින් අපි ඒ වැඩ ටිකත් ඉවර කරගෙන හේනට ආවා. එනකොට ඉතින් අපේ අම්මා හේනෙන් කොටසක් හදලා ඉවර කරලා තිබුණා. කලින් දවසක අම්මයි හස්බන්ඩ්යි එකතු වෙලා මැෂින් එකෙන්, ඒ කියන්නේ ඇට හිටවන්න මැෂින් එකක් තියෙනවා බඩේ රිංගු ඇට හිටවන්න. ඒ මැෂින් එකෙන් අපිට දුන්න කෑල්ල ඉවර කරලා තිබුණා. අද අම්මගේ කෑල්ලේ කොටසක් තමයි මේ විදිහට අපි හදන්න ආවේ. ඉතින් ඕ ලෙවලුත් හොඳටම පාස් වෙලා, ඒ ලෙවලුත් හොඳටම පාස් වෙලා
කැම්පසුත් ගිහිල්ලා ඩිග්‍රියකුත් අරගෙන අද ඉතින් අපි ගොවිතැන් වැඩ කටයුතුත් කරනවා. අපි ඇත්තටම හිතුවේ නෑ පුංචි දවස්වල නම් ඉතින් හොඳ විධායක අංශයේ තනතුරක සේවය කරන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට ඉතින් රටේ තියෙන තත්ත්වෙත් එක්ක අධ්‍යාපනයට ලැබිලා තියෙන තත්ත්වෙත් එක්ක අද අපේ අරමුණු වලට යන්න පුංචි රස්සාවක් කරලා මදිනේ. ඉතින් ඒ නිසා අපි දෙන්න හිතුවා මේ පාර අපිට ලැබිලා තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජනයක් අරගෙන අපේ අරමුණු වලට යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි දෙන්න හරිම ආසාවෙන් මේ ගොවිතැන කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් ওই විදිහට ඇට ටික නම් හිටවලා ඉවරයි. ඉතින් ඔන්න ওই විදිහට මේ දවස් දෙකත් ගෙවිලා ගියා. ආයෙම අලුත් වීඩියෝ එකක් අරන් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.